අයබෝවන් අද මේ විග්‍රහයට වල හැමෝම ඉතුරුනාට ගොඩක් සතුටුයි. අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම ගොඩක් ඉන්ටරෙස්ටිං වගේම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි Object Relational Database Systems. අපි බලන්න යන්නේ කොහොමද සාමාන්‍ය databases ටිකෙන් ටික පරිණාමය වෙලා සංකීර්ණ දත්ත හසුරවන්න පුළුවන් මට්ටමට ආවේ කියලා. විශේෂයෙන්ම Oracle වල තියෙන UT සහ REFs කියන සංකල්ප කිසිම අදහසක් නැති කෙනෙකුට උනත් තේරෙන විදිහද අපේ ඉදිනදා ජීවිතයේ උදාහරණත් එක්කම සරලව තේරුම් ගන්නයි අපි සූදානම් වෙන්නේ. ඉතින් අපි වැඩේ පටන් ගමු නේද? අද අපි යන ගමන් මඟ ගැන කෙටියෙන් බැලුවොත් මුලින්ම database පද්ධතිවල ඉතිහාසය, ඊළඟට object relational විසඳුම, user defined types, row සහ column objects සහ අන්තිමට mastering object references ගැන අපි කතා කරනවා. හරි. අපේ පළවෙනි මාතෘකාව evolution of database systems. අලුත් දේවල් ගැන කතා කරන්න කලින් කොහොමද මේවා පටන් ගත්තේ කියලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේනේ. ඔයාලා හිතලා තියෙනවද මේ database තාක්ෂණය කොහොමද කාලියත් එක්ක වෙනස් වුනේ කියලා? මේක හරිම රසවත් කතාවක්. 1965 දශකයේදී ආපු relational model එක හරියට සරල spreadsheet එකක් වගේ වුණා. වගු පාවිච්චි කරලා දත්ත ලස්සනට ගබඩා කළා. හැබැයි 1980 දශකයේ වෙද්දී තවත් සංකීර්ණ දත්ත හසුරවන්න object oriented models කරලියට ආවා. හැබැයි ප්‍රායෝගිකව ඒක ටිකක් අසාර්ථක වුණු නිසා ඉක්මනින්ම මැකිලා ගියා. ඉතින් මේකට සාර්ථකම විසඳුම විදිහට තමයි 1990 දශකයේදී මේ ක්‍රම දෙකේම හොඳම ලක්ෂණ එකතු කරලා පාලමක් වගේ object relational DBMS නිර්මාණය වුණේ. ඉතින් ඇයි මේ පරණ relational databases අපිට මදි වුණේ? නිකමට හිතන්න ජෝ කියලා කෙනෙක් ඉන්නා එයාට දුරකථන අංක කීපයක් සහ මුණුබුරන් කීප දෙනෙක් ඉන්නවා කියලා. මේ වගේ එකකට වඩා අගයන් තියෙන දත්ත සාමාන්‍ය ටේබල් එකකට දාන්න ගියාම මොකද වෙන්නේ? අර ජෝගේ නමයි විස්තරයි නැවත නැවත ලියවෙලා මුළු ටේබල් එකම ගොඩක් අපිලිවෙල වෙනව නේද? මේක නවත්තන්න ඒ කාලේ කට්ටිය මොකද කළේ? database එක 3NF කියන ක්‍රමයට කැලි වලට කැඩුවා. එතකොට person, phone සහ child of කියලා වෙනම tables තුනක් හැදෙනවා. දැන් දත්ත නැවත ලියවෙන එක නැවතුණා තමයි. හැබැයි ඉතින් අලුත්ම හිසර දෙයක් ආවා. දැන් ජෝගේ මුණුබුරන්ගේ දුරකථන අංක මොනවද කියලා හොයන්න ගියොත් මේ tables තුනම එකට එකතු කරන්න ඊටාම සංකීර්ණ multiple joins ලියන්න අපිට සිද්ධ වෙනවා. ඒක නම් ලේසි වැඩක් නෙවෙයි. අන්නේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට තමයි අපි දෙවිනි කොටස. ඒ කියන්නේ the object relational solution එක ගැන අපි කතා කරන්නේ. මේක ඇත්තරම පරණ ක්‍රමයයි අලුත් ක්‍රමයයි යා කරන පාලමක්. සාමාන්‍ය SQL වලට අලුත් object oriented පහසුකම් ටිකක් එකතු කරලා තමයි මේ ORDB කියන එක හදලා තියෙන්නේ. මේකට UDTs ඒ කියන්නේ user defined types විදිහට columns පාවිච්චි කිරීම, methods නිර්මාණය කිරීම වගේම reference types භාවිතය ඇතුළත් වෙනවා. මෙතන තියෙන මාරම වැදගත් දේ තමයි මේක backwards compatible. ඒ කියන්නේ පරණ SQL එක වුණත් මේක කිසිම අවුලක් නැතුව ලස්සනට වැඩ කරනවා. එතකොට ඔයාලට දැන් හිතෙනවා ඇති කොහොමද හරියටම මේ අලුත් object oriented පහසුකම් සාමාන්‍ය SQL වලට එකතු කරන්න කියලා නේද? මේක තේරුම් ගන්න නම් අපි මේකේ මූලිකම ගඩොල ගැන ඉගෙන ගන්න ඕන. ඒක තමයි අපේ තුන්වෙනි කොටසේ user defined types explained. කෙටියෙන් කිව්වොත් UDTs. මේ UDT එකක් කියන්නේ මොකද්ද? මේක හරියටම කිව්වොත් ගියක් හදන්න කලින් අඳින්න ප්ලෑන් එකක්. එහෙමත් නැත්නම් ආකෘතියක් වගේ. අපි දත්ත දාන්න කලින් මේ වගේ බ්ලූප්‍රින්ට් එකක් හදාගන්නවා. මේක ක්‍රම දෙකකට පාවිච්චි කරන්න පුළුවන්. එක්කෝ සම්පූර්ණ ටේබල් එකක පේලියක්. එහෙමත් නැත්නම් රෝ එකක් විදිහට. එහෙමත් නැත්නම් ටේබල් එකක තියෙන එකම එක කොලම් එකක වර්ගයේ විදිහට. මේ object type එකක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. අර ගෙදර ප්ලෑන් එක ගැනම හිතන්නකෝ. පළවෙනි එක name. ඒ කියන්නේ නම. මේකෙන් තමයි අපි ඒක අනිත් ඒවාගෙන් වෙන් කරලා අඳුරගන්නේ. දෙවෙනි එක attributes. මේ වගේ තමයි ඒ ආකෘතියේ හැගය තීරණය කරන්නේ. හරියට ගෙදරක කාමර කීයක් තියෙනවද වගේ. තුන්වෙනි එක methods. මේ වගේ තමයි ඒ ආකෘතියට අදාළ විශේෂ වැඩ එමස් නැත්නම් functions සිද්ධ කරන්නේ. අපි දැන් බලමු මේ වගේ bar type කියන ආකෘතියක් Oracle වල ඇත්තටම කේතනය කරන්නේ කොහොමද කියලා. මුලින්ම create type bar type as object කියලා ලියලා වරහන් ඇතුලේ ඒකට අදාළ attributes ටික දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට නම සහ ලිපිනය. හැබැයි මෙතනදී අමතක කරන්නම නරක දෙයක් තියෙනවා. ඒ තමයි කේතේ අන්තිමට දාන forward slash එක. ඒ කියන්නේ ඉදිරියට ඇලයිර. නැත්නම් Oracle database එකේ මේක save වෙන්නේ නැහැ. හතරවෙනි කොටස row versus column objects. දැන් plan එක හදලා ඉවරයිනේ. ඊළඟට බලමු කොහොමද මේකට දත්ත එහෙම නැත්නම් data ඇතුළත් කරන්න කියලා. මෙතනදී ක්‍රම දෙකක් තියෙනවා. පටලව ගන්න එපා මේක හරිම සරලයි.
රෝ ඔබ්ජෙක්ට්ස් කියන්නේ සම්පූර්ණ ටේබල් එකේම පේලියක් එහෙමත් නැත්නම් මුළු රෝ එකම නියෝජනය කරන්නේ අර අපි හදපු ඔබ්ජෙක්ට් එකෙන්. අනිත් එක තමයි කොලම් ඔබ්ජෙක්ට්ස්. මේකෙදි වෙන්නේ අර හදපු අලුත් UDT එක සාමාන්‍ය ටේබල් එකක තියෙන එක කොලම් එකක් ඇතුළට විතරක් යොදා ගන්න එක. දැන් අපි data insert කරන විදිය බැලුවොත් ඒක මේ ක්‍රම දෙකට වෙනස් වෙනවා. සාමාන්‍ය ක්‍රමයට නම් කෙලින්ම අගයන් ටික දෙනවා. හැබැයි අලුත් ක්‍රමයට නම් ඒ කියන්නේ type construct එක පාවිච්චි කරලා දත්ත ටික තනි පැකට් එකක් වගේ ලස්සනට එකතු කරලා තමයි යවන්නේ. ඒක bar type කියලා ඒ නමින්ම තමයි කරන්නේ. data ආපහු ගනිද්දිත්, ඒ කියන්නේ retrieve කරද්දිත් මේ වෙලස අපිට පැහැදිලිව පේනවා. සාමාන්‍ය select star එකකින් කැලි වලට වෙන් වෙච්ච වෙනම columns එද්දි තනි object එකක් විදිහටම සම්පූර්ණ දත්ත ගන්න නම් අපි value කියන විශේෂ function එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේ පැකට් එක ඒ විදිහටම ගන්න පුළුවන්. මේක තමයි අද අපේ වැදගත්ම කොටස. පස්වෙනි මාතෘකාව mastering object references. කොහොමද අපි මේ හදාගත්තු දේවල් කිසිම දත්තයක් නැවත ලියන්නේ නැතුව කාර්යක්ෂමව සම්බන්ධ කරන්නේ? ref එකක් කියන්නේ මොකක්ද? මේක Oracle වලම එන built-in data type එකක්. සරලවම කිව්වොත් මේක හරියටම අදෘශ්‍යමාන පාරක් පෙන්වන බෝඩ් එකක්. එහෙම නැත්නම් අපි වෙබ්සයිට් එකක ක්ලික් කරන hyperlink එකක් වගේ. සාමාන්‍ය foreign keys වලට වඩා මේක ගොඩක් වෙනස් වගේම මාරම powerful. මේ කේතේ දිහා බැලුවොත් ඔයාලට පේනවා ඇති ටේබල් එකක් හදද්දී ref කියන keyword එක පාවිච්චි කරලා තියෙන විදිහ. මේකෙන් කරන්නේ කලින් හදපු bar type සහ beer type කියන objects වලට කෙලිම pointers නිර්මාණය කරන එකයි. දැන් මේ පාරවල් එහෙම නැත්නම් pointers වලට data දාන්නේ කොහොමද? ටිකක් වෙනස්. අදාළ object table එකෙන් data එක හොයාගෙන ref කියන operator එක පාවිච්චි කරලා ඒකේ pointer එක තමයි අල්ලගන්න ඕනේ. කෙලින්ම data එක නෙමෙයි. අපි මෙතනදී දෙන්නේ අර data එකට යන පාරයි. හැබැයි මෙතනදී ගොඩක් අය වැරද්ද ගන්න තැනක් තියෙනවා. අපි මේ ref එකක් හරහා යනවා නම් අනිවාර්යෙන්ම table එකට alias එකක්, ඒ කියන්නේ කෙටි නමක් දෙන්නම ඕනේ. මේ කේතේ cells කියන එකට s කියලා පාවිච්චි කරලා තියෙන්නේ අන්න ඒ නිසයි. එහෙම දුන්නේ නැත්තම් මේක අනිවාර්යයෙන්ම fail වෙනවා. මේක තමයි මේකේ තියෙන සුපිරිම වැඩි. මතකද අර 1970 දශකයේ වද දීපු සංකීර්ණ join statements? අන්න ඒව දැන් කොහෙත්ම ඕනේ නැහැ. dot operator එක, ඒ කියන්නේ තිත් ලකුණ පාවිච්චි කරලා ලේසියෙන්ම මේ point එක දිගේ යන්න පුළුවන්. මේකට automatic dereferencing කියලා තමයි කියන්නේ. අවසාන වශයෙන් මම කියන්නම් scoped refs ගැන. මේකෙන් පුළුවන් අර අපි කතා කරපු පාර හරියට මේක තැනකට විතරක් යන්න සීමා කරන්න. ඒ කියන්නේ pointer එකෙන් යොමු කරන්න පුරුවන් අපි නියම කරපු ඒ විශේෂිත table එකට විතරයි. මේකෙන් data වල ආරක්ෂාව උපරිම වෙනවා. ඉතින් බලන්න ඒ කාලේ තිබුණු අපිලිවෙල සංකීර්ණ වගුවල ඉඳලා අද වෙද්දි මේ ඊටාම ක්‍රමානුකූල pointer driven objects දක්වා අපි කොච්චර දුරක් ඇවිත් යනවද කියලා. මේක මාරම ඉන්ටරෙස්ටිං නේද? මේ විග්‍රහයෙන් ඔයාලට මේ ගැන හොඳ අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් මේ නවීන තාක්ෂණය පාවිච්චි කරලා ඔයාලගේ ඊළඟ ප්‍රොජෙක්ට් එකේ අතිශය සංකීර්ණ දත්ත පද්ධතියක් කොහොම මොඩල් කරයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අදට අපි නවතිනවා තවත් මේ වගේම විග්‍රහයකින් ඉක්මනින්ම හමු වෙමු.